මං හැමතිස්සම කියන්නේ ආදරය කියන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් නෙමෙයි අපි දෙන්න ඕන දෙයක් කෙනෙක්ට. පේරන්ට් කෙනෙක් වුණත් ළමයෙක් ස්පෙෂලි ගර්ල් කෙනෙක්ව මේ ඉන්ඩස්ට්‍රි එකට යවන්නේ නැහැ. ඇක්ටිං ලෙසන්ස් ඒ වගේම හැම දෙයක්ම ඒක ෆැමිලි එකකින් හම්බුන තැනක් තමයි මද ලංකා කියන්නේ. මද ලංකා එකේ මම රිප්‍රසන්ට් කරේ Gen Z ජෙනරේෂන් එක. ජෙනරේෂන්ස් ගොඩක් එක්ක වර්ක් කරද්දී පොඩ්ඩක් කොම්ප්ලිකේටඩ්. මම සිනමාව දකින්නේ අපිට සොසයිටි එකට මෙසේජ් එකක් දෙන්න පුළුවන් ශක්තිමත් ටූල් එකක් විදිහට. මම ගොඩක් දේවල් ගොඩක් පැත්තෙන් අචීව් කරේ. මම හැමදේම try කරලා බැලුවා. සත්තුන්ට ආසයි. මේ zoo එකට ගිහලා volunteer කරන්න පටන් ගත්තා. ගෙදරට ගෙනත් තියෙන සත්තු කවුද දැන්? එතකොට බල්ලොයි පූසොයි ගෙම්බෝ ගෙම්බෝ හා ගොළු බෙල්ලෝ. දැන් මේ වයසේ ක්‍රෂ් එකක් එහෙම තියෙනවද? මට ඔව්. ස්පෝර්ට්ස් කරත් ආසයි. මොකද ස්පෝර්ට් එකක් කරා කියන්නේ ඒ කෙනාගේ හොඳ ඩිසිප්ලින් එකක් තියෙනවා. ලයිෆ් එකේ ගොඩක් චැලෙන්ජස් එනවා ඉස්සරහට. මම මේකත් බාරගෙන ඉස්සරහට යනවා කියන ඒ මයින්ඩ්සෙට් එකෙන් ලයිෆ් එක ඉස්සරහට යන්න.